ඉතින් ඩෙරේෂන් මාස්ටර්ගේ තරඟාවලිය මෙයට අවසන් වුණා. ඊයේ දිනේදී ඉන්දිය මාස්ටර් කණ්ඩායම සහ කොදෙව් මාස්ටර් කණ්ඩායම අතර අවසන් මා තරඟින් අනතුරුව පිටපිට දෙවන වතාවටත් ඉන්දිය කණ්ඩායම සුළුතා ජයග්‍රහණ කිරීමත් සමග කෙසේ වෙතත් මෙම තරඟාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු කියන්න අවශ්‍ය නැහැ. නමුත් ලාංකික ප්‍රේක්ෂකයන්ට තිබුණු ප්‍රබල ගැටලුවක් බවට පත් වී තිබුණා. කුමාර සංගකාර මෙන් ඉදිරියට ලෙජන්ඩ් තරඟාවලිය ක්‍රීඩා කර ඇද එසේත් නැත්නම් මෙම තරඟාවලියෙන් අනතුරුව ඔහු වෙනත් කිසිදු තරඟාවලියක ක්‍රීඩා නොකරද යන්න වගේ ලාංකික ප්‍රේක්ෂකයන්ට නිරන්තරයෙන්ම යොමු කළ ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. ඉතින් මේ සඳහා කුමාර සංගකාර මහතා පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් පූර්ව තරඟයේ අවසන් වීමෙන් පසුව කුමාර සංගකාර මහතා ඔහුගේ ක්‍රීඩකයන්ට කතා කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඉදිරියේ තවත් තරඟ දෙක තුනක් තමන්ට ක්‍රීඩා කිරීමට හැකි බැවින් එම ක්‍රීඩකයන්ට ශාරීරික යෝග්‍යතාව හොඳින් පවත්වා ගන්නා ලෙසත් ආරාධනා කරමින් ඉතාමත් හොඳින් කරන ලද කතාවක් සමාජ මාධ්‍ය පුරා වෛරල් වෙමින් පවතිනවා. ඉතින් මේ නිසා අපිට හිතන්න පුළුවන් කුමාර සංගකාර මහතා ඉදිරියේදී ලෙජන්ඩ් තරඟාවලියේ එසේත් නැත්නම් මාස්ටර් තරඟාවලිය කිහිපයක්ම ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීමට හැකි වෙයි කියලා. ඒ වගේම ලාංකික රිප්‍රෙෂන් නැරඹීමට තිබෙන තවත් තරඟාවලිය සම්බන්ධයෙන් මෙයට ICC නිල වශයෙන් නිවේදන නිකුත් කරමින් තොරතුරු සඳහන් කර තිබෙනවා. 2019 පාර චැම්පියන්ෂිප් තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව සහ අදාළ කණ්ඩායම් පිළිබඳව මෙයට නිල වශයෙන් තොරතුරු සඳහන් කර තිබෙනවා. මෙහිදී ඒ කාණ්ඩය යටතේ භූතානය, මාලදිව සහ බංග්ලාදේශ කණ්ඩායමද B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාල කණ්ඩායම්ද තරඟවදින බවට තොරතුරු සඳහන් කර තිබෙන්නේ. තරඟාවලිය මේ මාස 9 වෙනිදා සිට 18 වෙනිදා දක්වා පැවැත්වෙන බවට තොරතුරු සඳහන් කරමින් ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.